Hi, come spend the birthday with me. මේ මගේ first day in New Zealand. ඒකක් විවිධ කල්පනා කරන්න දේවල් තියෙනවා කියලා තේරුනේ අද තමයි. චුටි වැඩ වගේ අතිබ complete කරන්න ඒ ටික කරලා ටක් කාලේ එළියට යන්න ready වුණා. මේ තමයි මගේ day to day makeup එක. Okay, this is my final look. හරි, මම ready. අපි යමු මගේ birthday එක spend කරන්න Christchurch වල. මම ඉන්න තැන ඉඳන් හරිම පොඩි දුරක් තියෙන යුනිවර්සිටි එකට. ඒත් යුනිවර්සිටි එකේත් වැඩ වගේක් තිබ්බ හින්දා යුනිවර්සිටි එකටත් ගිහිල්ලාම අපි Christchurch වලට යමු. ළමයි මං චන්ඩියා වගේ ගියාට මං කිසිම පාරක් දන්නේ නැහැ. කවුරුත් හිටියේ නැහැ මට help කරන්න. But we'll see. අපි ඇවිදගෙන ගිහිල්ලා පාරවල් හොයාගමු. බලන්න ළමයි හරිම ලස්සනයි. හැබැයි හරිම windy අද. මේ තමයි හැමෝගෙම සහයෙන් මට ලැබුණු මගේ birthday gift එක. ඊට පස්සේ හුළඟ මැදින් ඇවිදගෙන visitors and guest area එකට යද්දී අපිට මේ අයියත් හම්බුණා. ඊට පස්සේ මම ළමයිගෙන් අහගෙන Christchurch වලට යන බස් එක ගත්තා. කොහමරි මේ තමයි ලින්කන් ඉඳලා Christchurch වලට යන්න තියෙන පාරේ දෙපැත්තේ තියෙන දර්ශන. අපේ අම්මට යවන්න මං හොස්පිටල් එකේ වීඩියෝ එකක් ගත්තා. මම මේ පාරවල් හොයාගෙන ඇවිදගෙන යන්නේ Christchurch tramp එක බලන්න. ඒකේ ළමයි තියෙනවා city tour එකක්. හැබැයි අද මම ඒකට යන්නේ නැහැ. birthday එකේ හින්දා මම ඒක බලන්නම් කියලා හිතුවා. මොකද මම New Zealand කවදාරි ආවොත් අනිවාර්යෙන් එන්න හිටපු තැනක් ඒක. ටඩා! පිස්සෙක් වගේ හොයාගෙන යද්දි ඇත්තට මේක මගේ ඉස්සරහටම ආවා. ඒක එතෙන්දී දැක්කට ළමයි එතනින් නෙමෙයි ටිකට්ස් ගන්න තියෙන්නේ. මං හිතුවා එතෙන්ටම යනවා කියලා. ඒ යන අතර පාරේදී මං දැක්ක Starbucks එකක්. සෝ මගේ බර්ත්ඩේ එකේ හින්දා මං හිතුවා කොෆි එකක් අරගෙනම යනවා කියලා. වටපිට බල එද්දී අපි එතෙන්ටම ඇවිල්ලා මං එතෙන්ට එද්දිම ට්‍රැම්ප් එකක් එළියට ආවා. එතනින් හරිම ලස්සනයි. Cathedral Junction එකට තමයි මං මේ ආවේ. අපි බලමු ඒක ඇතුළ. එතන පව කරගෙන එද්දී ලස්සන ස්ට්‍රීට් එකක් තිබ්බා. ඇත්තටම මට මේ ප්ලේසස් ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ටුවර් එක යන දවසට ෆුල් වීඩියෝ එකක් දාන්න. ඊට පස්සේ ළමයි මං යුනිකැම් එකට ගිහිල්ලා පොඩි පඩු වගේක් අරගෙන වින්ඩීස් එකෙන් කාලා බැංක් account එකකුත් ඕපන් කරගත්තා. ඊට පස්සේ ආය රිකටන් වලින් බහලා මම යනවා දැන් Kmart එකක් හොයාගෙන. පිස්සෙක් වගේ ලංකාවෙන් ආවට කිසිම දෙයක් ඇත්තටම අරන් ආවේ නැහැ. පොඩි බඩු වගේක් තියෙනවා survive වෙන්න. ඒ ටික ගන්න තමයි මේ Kmart එකක් හොයාගෙන යන්නේ. After a long time මම මේ තනියම වෙන රටක ඇවිදින්නේ. ඇත්තටම මට අයිඩියා එකක් තිබෙන්නේ මට මේ වැඩේ ටික කරගන්න පුළුවන් වේද කියලා. මට Kmart එක දැක්කම හරිම සතුටුයි. මං හිතුවා රෙඩි බඩගුඩකුත් අරගෙන ආවා. එනකම මං හිතුවා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ කිව්වට කායයක් නැතුව නම් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ නෑ කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.